දැන් මේ අය දකින්න බලන වන්දනා කරන පිළිමහන්සේ ලෝකෙම විශාල පිළිමයක්. ලෝකෙ කොහේවත් පිහිටි ගලක අඩි 67 මාරක් කුස බුදුන් වාඩි වෙලා ඉන්න පිළිමයක් හැදිලා නැහැ. මේ හැදුණු පළවෙනි පිළිගුව. ඊළඟට මේක ලෝකේ විශේෂත්වයට පත් වෙලා තියෙන්නේ මේ නිලු පිළිමහන්සේ පිහිටලා තියෙන පාසානේ දුර්වල එකක්. දුර්ලභ පාසානයක් ඒක නෑ. මේ ලංකාවේ වෙනත් ගල් වල පිහිටලා නෑ. එවැනි දෙයක් මෙතන පිහිටලා තියෙනවා. ඒක තමයි වාසනාව. මේ ගල සුදු පාටයි. මේක ඉරු එළියට හඳ එළියට දිලිසෙනවා. එතකොට පිළිමහන්සේ අඩි 67 මාරක් කුසෙනවා බුදුන් වාඩිලා ඉන්න පිළිමයක් ලෝකේ කොහෙවත් මේසා විශාල පිළිමයක් හැදිලා නැහැ. මේ අදුණු පළවෙනි පිළිම. ඉතින් එහෙම දෙයක් අපිට ලැබිලා තියෙන්නේ මේක දරුවන්ගේ කාර්යයක්. එදා 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්තානයේ බාමියන් පිළිම විනාශයටපත් වුණා. ওই කාල සීමාවේදී මේ ගමන අම්මඩ ගල්ල පුරුණෑගලදී සිටිකේ. ගමේ මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ළමයි වෙසක් පෙරදනානකට මේ පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වුණා. ඒ දරුවන්ට අනුශාසනාවක් කළා. මේ පන්සලේ වැඩ සිටි අපවත් වන්දේ යෙදුණු ඒකට මොහොතේ මොහොනේ නාගහාමුදුරන් වහන්සේ. අනුශාසනා කතාවේදී මේ දරුවන්ට බාමියන් පිළිම විනාශ වෙච්ච ආකාරය කියලා දුන්නා. ළමයි මේ කතන්දරය ආනන්ද කනගාටුවටපත් වුණා. අපේ බුදුන්ගේ පිළිම නෙමෙයි. ඒ රටේ අන්තවාදීන් වෙඩිදාලා බෝම්බලාලා කල්ලපතල විනාශයටපත් කළේ. එහෙමනම් ආන්නේ අපි මේ පිළිමයක් හදාගමු කියලා. මේ දරුවාගේ තිබුණු රුපියල් 750 එකතු කළා. එකතු කරලා රුපියල් 1350 මුදලක් ආසි ගොඩක් ආමුරන් වහන්සේ අතට දෙනවා. අපි මේ පිළිමයක් හදාගමු. මෙන්න පිළිමයක් සල්ලි කියලා. ඉතින් මේ සල්ලි ටික ලැබුණොත් ගලක පිළිමයක් හදන්න බෑ. නිර්මාණකාරයෙක් ඕන කරන හැම කෙනෙක් ලංකාවේ වෙලුවාම ගැලපෙන කෙනෙක් හොයාගන්න නැතුව ගියා. පස්සේ අපි ආමුරන් වහන්සේ එව්වා බැලුවා. නමුත් උන්වහන්සේට මොන ගැහුණා මේ නුවරඑළියට යන පාරේ රම්මුඩ කියන ස්ථානයේ හනුමාන් දේවාලය. ඒ දේවාලයේ හනුමඩියන්ගේ දේව රූපය අඩි 18ක් කුසල තනිකර කලින් තමයි හදලා තියෙන්නේ. මේ රූපය දැක්කට වසමුන් ආත්මයට හිතුණා ඒ රූපය හදාපු එක්කෙනා අපි හොයාගත්තොත් මේ දරුවොත් එක්ක කතා කරගත්ත පිළිම හදා ගන්න පුළුවන් වෙයි කියලා. අනේ ඒ ගැන තොරතුරු හොයන බැලුවා. කවුද කලේ කොයි කෙනෙක්ද කියන එක. ඒ විස්තරේ දැනගෙන හිටියේ බෞද්ධයෙක් නෙවෙයි. හින්දු භක්තිකයෙක්, ත්‍රිවිධ ජාතිකයෙක්, කොමේශ්වරන් කම්පනීශ්වරන් මහත්මයා. ගියා එතුමාලකට. එතුමත් ඒ කතා කරනකන් ඉඳලා මේ ශිල්පියා ඉන්නවා මම මෙයා මොන ගැසලා දෙන්නම් කියලා අපේ නායක ආමුරන් වහන්සේ ඉන්දියාවට එක්කන් ගියා. ඉන්දියාවේ චෙන්නයි වල පදිංචි බත්පන්ශ්‍රී මොත්තයියා ඉස්තපති කියන ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පියා මොන ගැසලා දුන්නා. අනේ ඒ වෙනකොට එතුමා බුද්ධ රූප හදලා නැහැ. දේව රූප හදලා තියෙන කෝවිල් හදලා තියෙනවා. පස්සේ මේ ලංකාවෙන් ආපු යෝජනාවක්. පොඩි දරුවන්ගේ වැඩමිළිවලක්. මං මේ කාර්යය කළ දෙන්නම් කියලා සන්තෝෂයෙන් බාර අරගෙන 2002 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා ආවා. මේ නෙළුව පිළිමහන්සේගේ වඩ ආරම්භ කාණ්ඩයේ වෙනකොට පිළිමහන්සේ නෙලාපු ගල තිබුණේ. ඔය ඉස්සරහා මල්ලාසන අසලින් පහලින් ඉහළට නගලගේ විශාල ගල් තරාවක්. උස ප්‍රමාණයක් ගන්න ඕන නිසා මහගලිය කොටසක් තලලා ඉස්සරහට තිබුණු ගල් අයින් කළා. ගල් අයින් කිරීමෙන් පසු ඉස්සරහා වල හැදුනා. ඒක පොකුණකට අදාගත්තා. පොකුණට වතුර ඕන කරනවා. වතුර ගන්න පොකුණේ දකුණු පැත්තේ කෙළවරේ ඕන ලොකු නලයක් උඩට පේනවා. ඒක නල ලිංග ආදියක සියත්තාව තනිකර ගලේ බස්සලා දිනා. ඒකෙන් තමයි දැනට වතුර ගන්නට හදලා තියෙන්නේ. නමුත් පොළවල් වෙලා නැහැ. ගලෙන්ම තමයි වතුර මතුවලා තියෙන්නේ. මේකත් හාස්කම. මොකද මේ දරුවන්ගේ කාර්යයක් කරන නිසා දරුවන්ගේ වාසනාවට වෙනකම හොරවලා තියෙන්නේ. ඊළඟට පිළිමහන්සේ අපිට දකින්න පුළුවන් පොකුණෙන් එහා පැත්තේ. ඔය රූප ඔක්කොම කපලා තියෙන පිළිමහන්සේ නෙලාපු ගලේ, පිහිටි ගලේ පාට සුදු පාට මේක ඉරු එළියට හඳ එළියට දිලිසනවා.
පාසානේ චන්ද්‍රකාන්ති පාසානේ. මොන බදාම සිමෙන්ති මොකුත් මේ කාදන්න ගත්තේ නැහැ. ඔය පහළම කොටසේ තියෙන්නේ මල් වෙලක්, ඊට උඩින් ඇතුම්ගේ රූප වෙලක්, ඊට උඩින් හංස රූප වේලයක්, ඊට උඩින් නෙළුම් මලේ පෙත්තක් කියලාට වාඩි ලොකු රාමයේ කපලා තියෙන එක නෙළුම් මල පත්පාසනේ. ඒ මත තමයි මේ බුදුන් වලේ පින්නේ පත්මාසෙත් එක්ක උසගත්තාම නෙළුම් පිළිම හංසයේ උස. අරියට ආතා මාරක් වෙනවා පීටි ගලේ පිළිම නෙල්ලගෙන බුදුන් වාඩි වෙලා ඉන්න පිළිමයන් ලෝකේ කොහේවත් මේ පාසානේ යන ගලක හැදිලා නැහැ මෙහෙම පිළිමයක්. එහෙමනම් මේ තෝපින්වන්තයි වාසනාවන්තයි ජීවිතේ පළවෙනි අවස්ථාවට දෙවෙනි අවස්ථාවට තුන්වෙනි අවස්ථාවට මේ ස්ථානට ඇවිල්ලා පින්තූර අරගෙන යන්න ඇති. ෆොටෝ විතර රාම කරලා ඇති. දැන් අද දවසේ මෙතෙන් ඇවිල්ලා මේ බුදුන් ළඟ බලන් තියලා වන්දනා කරගැනීමේ වාග්ය පිළිමේ කවුරුත් ඇති කරගෙන තියෙනවා. ආගමනේ සීවට නැටියට මේ ඉතුරු වෙච්ච වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ සම්පූර්ණ කරගන්නත් මතක තබාගන්න යම් පරිත්‍යාගයක් කරලා යන්න පුළුවන්. පරිත්‍යාගයක් කරන අයට මේ ස්ථානයේ කවුන්ටරේදී සත්‍ය ප්‍රමාණය හැටියට පරිත්‍යාගයන් සිදු කරන්න පුළුවන්.